අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බ්ලවුස් එකක් මහන හැටි. මුලින්ම අපි ඉස්සරහා පළුව සහ පිටිපසු පළුව එකතු කරලා හිස් දෙක මූට්ටු කරගමු. දැන් අනිත් හිසක් මූට්ටු කරගමු. ඊට පස්සේ අපි සික්සැක් මහල් මැසිමක් නෙවෙයි නිසා අපි මේක නූල් යනවට මේ විදිහට මහගමු. ඊට පස්සේ අපි ඉදිරිපස පළුවේ බොත්තම් වාටිය ළඟින් ස්ටිප් කෑල්ලක් පටියක් කපලා මේ විදිහට අලව ගමු. ඒ වගේම කොලර් එකකටත් ටිප් කෑල්ලකින් කොලරයක් කපාගෙන කර වට රවුම මැනගෙන ඒකේ ගණනට කොලරය ස්ටිප් කෑල්ලකින් කපා ගන්න කොලරය. ඊට පස්සේ ඒකත් මේ විදිහට රිදි කෑල්ලකින් තියලා අලවගෙන මේ විදිහට කොලරය අල්ලන්න ඉස්සෙල්ලා මුටි පටියක් මේ විදිහට මසා ගමු. ටික අල්ලපු පැත්ත වාටිය මහා ගමු. ඊට පස්සේ කොලරය මේ පැත්ත මහල ඉවර වෙලා කොලරය හොඳ පිට හරවමු. දැන් අපි ස්ටිප් අලවපු බොත්තම් වාටියක් මේ විදිහට මහගමු. ඊට පස්සේ කොලරය කරවටටම තියලා කටු ගහගමු. බලපු පැත්ත නෙවෙයි අනිත් කොලරේ අනිත් පළුව තමයි කරට තියලා කටු ගහලා මහන්න. මේ ආකාරයට. ඊට පස්සේ අපි අර අලවලා වාටියක් මහපු පැත්ත තියෙනවනේ ඒක කොලරේ පැත්තට තියලා ওই විදිහට අල්ලගමු. දැන් අපි කොලරය අල්ලගෙන ඉවරයි. ඊට පස්සේ කොලරය වාටිය අයින දිගේ හිම මහගෙන යමු. එතකොට කොලර් එකේ එදී හිම වෙන්නේ නැතුව ලස්සනට කොලරය තියෙනවා. මේකට වාටියක් මහගෙන යනවා. වාටිය අයින දිගේ. මේ දිනුත් මේ විදියට කොලරය නැමෙන තැන් වලින් දිගේ මහමු. ඊපස්සේ දැන් කොලරය මහලා ඉවරයි. ඊට පස්සේ අපි ඇඳුමේ අත් දෙක අල්ලගමු. මේ විදිහට අත තියලා අත මසා ගමු. උර වටේටම ගහලා හරි ගස්සගෙන අත අල්ලගමු.
ඊට පස්සේ අතේ වාටියත් මහලා මේ විදිහට අත් දෙකම අල්ලලා ඉවර කරගමු. මේ මහන්නේ අතේ වාටිය. මේ විදිහට අත් දෙකේම වාටිය දෙකම අහගන්න. ඊට පස්සේ අපි හොඳ පිටපැත්තට මේ අංශ මුට්ටුව දාගමු. නැත්තම් මේ නූල් යන නිසා මේ විදිහට හොඳ පිටපැත්ත වලකට අංශේ මහගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා වැඩි කෑලි කපලා මුට්ටුවේ මේ විදිහට කන පිටපැත්තට තමයි දැන් ඔන්න මැස්ම මහයි. එතකොට අර ඉස්සෙල්ලා මහපු නිසා නූල් යන්නේ නැහැ අපේ ඇඟිලි. දැන් හොඳ පිටපැත්ත. ඊට පස්සේ අපි යට වාටිය බ්ලවුස් එකේ වාටිය වසා ගන්න. දැන් බ්ලවුස් එක මහලා ඉවරයි. මේ විදිහට බොත්තම් වාටිය හරි ගස්සලා අපි බොත්තම් ගන්නවා. ආයි මේ වගේ ලස්සන මහුම් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.